AI යූස් කරලා වැඩ ලේසි කරගන්න කැමතිද? එහෙනම් මාත් එක්ක AI මුල ඉඳලා ඉගෙන ගමු. මේක තමයි AI ගැන කියලා දෙන වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. එක මොකද්ද මේ prompt එකක් කියන්නේ? GPT එකට ගිහිල්ලා ඔයාට ඒකේ කැමති දෙයක් ටයිප් කරන්න පුළුවන්. එතකොට ඒ ටයිප් කරන එකට අපිට කියන්න පුළුවන් prompt එකක්. ඒ කියන්නේ මොඩල් එකකට ඔයාට අවශ්‍ය දේ කියන එකට තමයි අපි මේ prompt එකක් කියලා කියන්නේ. එතනදී prompt එකක් ඔයා මොඩල් එකෙන් යන ක්වෙස්චන් එකක් වෙන්න පුළුවන්. ඔයා දෙන ඉන්ස්ට්‍රක්ෂන් සෙට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට එහාට ගියාට පස්සේ ඔයා දෙන context එක වෙන්න පුළුවන්. ඉතින් මේ context එක ගැන කතා කරද්දී අපි context engineering කියලා දෙයක් කතා කරනවා. මම මේක ඉස්සරහා වීඩියෝ වලදී කතා කරන්න. කොහොම හරි අපි මෙතනදී කියන්නේ මේ මොඩල් එකට අපි දෙන information ටික මොකද්ද? ඒක කොයි විදිහටද දෙන්නේ කියන එක තමයි අපි මේ prompt එකක් විදිහට කතා කරන්නේ. ඉතින් අපි ChatGPT එකට සරල prompt එකක් දෙමු. මෙතනදී මම කියන්නේ අවුරුදු 10ක ළමයෙක් විදිහට හිතලා මට AI ගැන කියලා දෙන්න කියලා. ඉතින් එතකොට LLM එක තේරුම් ගන්නවා මම දෙන ඉන්ස්ට්‍රක්ෂන් එක මම අහන ක්වෙස්චන් එක මොකක්ද කියලා. ඉතින් ඒක බේස් කරගෙන එයා මට ආන්සර් එකක් දෙනවා. ඊළඟ එක prompt engineering. ඒත් එක්කම prompt fine tuning and optimization. මෙතනදී අපි කතා කරන්නේ මේ prompt එක කොයි විදිහට දුන්නොත්ද AI එකට හරියට අපිට ආන්සර් එකක් ජෙනරේට් කරලා දෙන්න පුළුවන් කියලා. ඉතින් එතනදී අපි in detail දෙන්න ඕන කොයි වගේ ආන්සර් එකක්ද අපිට ඕන, මොන ෆෝමැට් එකෙන්ද අපිට ආන්සර් එක ඕන. එතකොට AI එකට අවශ්‍ය ඒ context එකට අවශ්‍ය ඔක්කොම data ටික අපි හරි විදිහට ඒකට provide කරලා ඒ instructions ටික අපි හරියට ඒකට දීලා අපිට ඒකෙන් ඒ අවශ්‍ය ආන්සර් එක ගන්න එක තමයි අපි මේ prompt fine tuning, prompt optimization වලදී කතා කරන්නේ. ඊළඟ එක RAG, retrieval augmented generation. ඉතින් මෙතනදී කතා කරන්නේ LLM එකක් මම කලින් කිව්වා අපි ඉන්ටර්නෙට් එකේ තියෙන data ගොඩක් අරගෙන compress කරලා මේ model එක ඇතුළට දාලා තියෙන්නේ. එතකොට ඒ details ඒ විදිහටම මේ model එක ඇතුලේ නැහැ. ඒත් එක්කම company එකක තියෙන private data වගේ දේවල් වලින් මේ model එක train වෙලා නැහැ. මොකද publicly access කරන්න පුළුවන් data විතරයි මේ model train කරනකොට use කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ internal document එකක් එහෙමත් නැත්නම් වෙන මොකක් හරි detail document එකක් අරගෙන LLM එකකින් අපි අහුවොතින් ඒක ගැන විස්තරයක් LLM එක ඒක ගැන දන්නේ නැති නිසා මේ model වලට ඒකට answer එකක් දෙන්න බෑ. උනාට ඒගොල්ලෝ මොකක් හරි answer එකක් දෙයි hallucination ගැන මම කලින් කතා කරා. ඉතින් එතනදී අපි කරන්නේ LLM එකේ context එකට අපි pass කරනවා ඒ අදාළ document එක. ඔයා හිතන්නකෝ ඔයගොල්ලන්ගේ company එක ඇතුලේ මොකක් හරි legal document එකක් තියෙනවා. ඔයාට ඒ document එකේ තියෙන මොකක් හරි section එක base කරගෙන ඔයාට ඒකෙන් දේවල් දැනගන්න ඕනේ. එතකොට ඔයා මොකද කරන්නේ? මේ section එක අරගෙන අපි model එකට යවලා ඒකත් එක්ක අපි අහනවා අපේ question එක. එතකොට model එකට ඒ context එකේ තියෙන නිසා එයාට හරිම ලේසියෙන් ඒ තියෙන knowledge එක එයාට අරගෙන ඒක අපිට ආන්සර් එක හොඳට ජෙනරේට් කරලා දෙන්න පුළුවන්. ඒත් එක්කම publicly available data එකක් වුණත් අපි ඒ අදාළ section එක හරියට මේ අදාළ data ටික model එකට දීලා අපිට ආන්සර් ජෙනරේට් කරගන්න පුළුවන් නම් අපිට හරි quality ආන්සර් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. hallucination අඩුවෙන් තියෙන ආන්සර් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලෝ publicly available data එකක් ගැන question එකක් ඇහුවොතින් සමහර ලාවට අපිට 100%ක්ම accurate answer එකක් generate කරගන්න බැරි වෙයි. ගොඩක් general දේවල් වලදී යාට answer එකක් generate කරන්න පුළුවන්. මොකද general දේවල් ගැන documents ගොඩක් internet එකේ තියෙන. ඒ වුණාට අර specific cases ගැන තියෙන documents ප්‍රමාණය අඩුයි. එතකොට ඒ specific cases ගැන මොකක් හරි specific research paper එකක් නැත්නම් මොකක් හරි specific article එකක් ගැන ChatGPT එකෙන් ඇහුවොත් නැත්නම් මේ model එකෙන් ඇහුවොත් එයාට ඒකට answer එකක් generate කරගන්න අමාරුයි. මොකද ඒක ගැන එයාගේ තියෙන knowledge එක ගොඩක් අඩු නිසා අපි ඒ වගේ අවස්ථාවදී ඒ document එකත් PDF එකත් නැත්නම් මොකක් හරි එක අපිට මේකට upload කරලා ඒක base කරගෙන ඒකෙන් අපිට answer එකක් generate කරන්න කියලා. ඉතින් ඔන්න ඕකට තමයි මේ retrieval augmented generation කියලා කියන්නේ. ඉතින් ඔතනදී අපි මේ use කරනවා semantic search. ඉතින් මුලින්ම ගිහිල්ලා document ටික search කරලා ඒ search කරපු documents වලින් අදාළම documents ටික විතරක් අරගෙන ඇවිල්ලා අන්න ඒක LLM එකට feed කරලා ඒකෙන් අපි ආන්සර් එක ජෙනරේට් කරගන්න. ඕක තමයි සාමාන්‍යයෙන් මෙතනදී වෙන process එක. උදාහරණයක් විදිහට අපි ගමු ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. processes ගොඩක් තියෙනවා. ඉතින් ওই processes ගැන දේවල් අපිට තේරුම් ගන්න අපි ඔතනට ගිහිල්ලා අපි ඒගොල්ලන්ගෙන් අහනවා. සමහරලාට ඒගොල්ලොත් දන්නේ සමහර processes කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඕකට track system එකක් හදලා තිබ්බනම් ඒ කියන්නේ ඒගොල්ලන් ඇතුළේ තියෙන ඔක්කොම documents ටික හරියට processes ගැන හරියට document කරලා
තිබ්බනම් අපිට කෙලින්ම ගිහිල්ලා chat කරාට පස්සේ එයා ඒ අදාළ documents ටික අරගෙන ඒක හරියට process කරලා අපිට අදාළ answer එක ලේසියෙන්ම දෙනවා. ඊළඟට AI agents. හැමෝම මේ දවස්වල AI agent ලා ගැන කතා කරනවා. ඉතින් මෙතනදී agent කෙනෙක් කියලා කියන්නේ මේ model එකක් use කරලා අපිට වැඩ කොටසක් කරලා දෙන කෙනෙක්. මේ model එක එයාගේ ඇතුලේ use කරනවා. ඒ වුණාට ඒක ඇතුලෙන් අපිට ගොඩක් දේවල් කරලා දෙනවා. ඒ කියන්නේ ඔයා සමහරවිට high level මොකක් හරි goal එකක් දුන්නොත් මේ agent දන්නවා මේ high level goal එක ඒක පොඩි පොඩි කෑලි වලට කඩාගෙන ඕන්නම් එයාගේ sub agents ලව up කරගෙන එතකොට ඒක හරියට manage කරගෙන කොහොමද එයාගේ final goal එක දක්වා යන්නේ කියලා. ඉතින් මේ agent ලා develop කරද්දී එක එක design patterns තියෙනවා. ඒ කියන්නේ agent ලා කොහොමද එක වැඩක් පටන් ගන්න තැන ඉඳලා ඒක ඉවර වෙන තැනට යන වෙනකන් ඒක කරගෙන යන්නේ. එතකොට එතනදී එයාට feedback එක ගන්න කොහොමද? ඒ කියන්නේ එයා වැඩේ කරගෙන යනකොට එයා කරපු වැඩේ හරිද වැරදිද කොතනද නවත්තන්න ඕන කොතනදීද මිනිස්සුන්ගෙන් ෆීඩ්බැක් එකක් ගන්න ඕන. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා. ඕවට පාවිච්චි කරන ඩිසයින් පැටර්න්ස් ගොඩක් තියෙනවා. මම ඉස්සරහ වීඩියෝස් වලදී මේ ඩිසයින් පැටර්න්ස් ඒජන්ට්ස් ලා ඩෙවලොප් කරන දේවල් ගැන වැඩිදුරටත් කතා කරනවා. ඉතින් එක එක පර්පසස් වලට ඩෙවලොප් කරපු මේ AI ඒජන්ට්ස් ලා ඉන්නවා. කෝඩින් වලට වෙනම ඩෙවලොප් කරපු කට්ටිය ඉන්නවා. ඒත් එක්කම ෆයිනෑන්ෂල් ඇනලිසිස් වලට ඩෙවලොප් කරපු ඒජන්ට්ස් ලා ඉන්නවා. ඒ වගේම ඩිසයින් වලට යූස් කරපු ඩෙවලොප් කරපු ඒජන්ට්ස් ලා ඉන්නවා. දැන් ඔයා හිතන්නකෝ Figma වගේ එකක් ගත්තොත් ඉතින් ඒකේ වෙනම ඉන්නවා ඒ ඒජන්ට්ස් ලා ඔප්ටිමයිස් කරලා තියෙන්නේ ඒ ඩිසයින් වර්ක් ෆ්ලෝ එකට. ඉතින් Codex ඒත් එක්කම Cloud Code වගේ එකක් ගත්තොත් ඒවා AI coding agents ලා විදියට තමයි ඒක ඔප්ටිමයිස් කරලා තියෙන්නේ. අන්න ඔය වගේ එක එක purposes වලට ඔප්ටිමයිස් කරපු agents ලා ඉන්නවා. අන්තිම එක MCP Model Context Protocol. ඕගොල්ලෝ ChatGPT එකෙන් අහනවා මේ වෙලාවේ කොළඹ වෙදේක කොහොමද කියලා. මේ වෙලාවේ කොළඹ වෙදේක ChatGPT එක දන්නේ නැහැ. මොකද එයාගේ training data වල මේ වෙලාවේ වෙදේක තියෙන විදිහක් නැහැ. මොකද අපි මේ data collect කරනකොට මේ වෙලාවේ data කියන එක මේ model එකට කොයි වෙලාවෙවත් accessible නැහැ. ඉතින් ඒක කරන්නේ කොහොමද? මෙතනදී අපිට පුළුවන් external මොකක් හරි API එකක් දැන්ට තියෙන system එකක් අපිට දැන් අපි වෙදේක බලන්න මොකක් හරි use කරන API එකක් හරි ඔය වගේ APIs තියෙනවනේ. අන්න ඒ වගේ එකකින් අපිට බලන්න පුළුවන් දැන් වෙදේක කොහොමද කියලා. ඉතින් ඕක එක case එකක්. ඕ වගේ දේවල් ගොඩක් තියෙන්න පුළුවන් අපිට LLM එකට කරන්න අවශ්‍ය වෙන. ඒ කියන්නේ වෙදේක බලන්න නැත්නම් මොකක් හරි වෙන calculation එකක් කරන්න. ඒ වගේ LLM එක ඇතුලෙන් කරන්න අමාරු නැත්නම් කරන්න බැරි දේවල් වලට අපිට වෙන වෙනම APIs තියෙන්න පුළුවන් නැත්නම් වෙන වෙනම tools තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕවත් එක්ක මේ LLM එකට කතා කරන්න පුළුවන් පොදු ප්‍රොටෝකෝල් එකක් තමයි මේ MCP කියලා කියන්නේ. ඉතින් මේ MCP ප්‍රොටෝකෝල් එක නැති වුණා නම් අපිට ඒකට ස්පෙસિෆික් වෙච්ච වෙනම ඉම්ප්ලිමන්ටේෂන් එකක් ලියන්න ඕන. එක එක APIs එක එක විදිහට තමයි වැඩ කරන්නේ. මොකද API එකේ යන data එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒක ජෙනරික් විදිහට මේ LLM වලට ඒක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් විදිහට ඒක ජෙනරලයිස් කරලා තියෙනවා. ඉතින් එතකොට අපේ තියෙන API එක මේ MCP ප්‍රොටෝකෝල් එක සපෝට් කරනවා නම් ආයි වෙනම කස්ටම් ඉම්ප්ලිමන්ටේෂන් මුකුත් කරන්න ඕනේ නැහැ. ජස්ට් අපිට plug and play කරන්න පුළුවන් මේ LLM එකකට. ඒකෙන් අපේ මේ time එක ගොඩක් ඉතුරු වෙනවා. ඒත් එකම අපිට use කරන්න පුළුවන් මේ APIs ගන්න වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ඉස්සර අපි iPhone එක use කරද්දී iPhone එකේ charge එක අපිට Android phone එකට ගහන්න බෑ. ඊට පස්සේ USB type C introduce කරා. එතකොට ඒක හැම phone එකකටම common. එතකොට Android phone එකට උනත් Apple phone එකට උනත් ඔය දෙකටම type C තමයි එතකොට support කරන්නේ. එතකොට ලේසියෙන්ම වැඩේ කරගන්න පුළුවන් එකම USB එක use කරලා. අන්න ඒ වගේ. ඔයගොල්ලෝ මේ දේවල් ගැන කලින් අහලා තිබ්බද? පහල කමෙන්ට් එකක් දාගෙන යන්න. ජය වේවා.